හෙලෝ හායි යාළුවනේ. ඔන්න අද අපි vlog එකක් ගෙනාවා. අද මේ පොඩි වැඩ වගේක් තියෙනවා. කුරුණෑගල යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඔය උදේම නැගිටලා ඔය මේ බත් කනවා. ඔව් උදේට කන ගමන් ඉන්නේ. ඔය ඔය සූටි පුතා ඉන්නේ ඔය. මං ඔළුව පීරලා. ඔළුව පීරලත් නෑ. ඔය තව කන ගමන් ඉන්නේ මේ. පරිප්පු තෙල් දාලා කරවල බෙදුමක් හදාගත්තා ලේසියට. අද නම් පොඩ්ඩක් ඔය පායලා තියෙන්නේ ඔය. ඊයේ එලි වෙනකම්ම සාමාන්‍යයෙන් වැස්ස. අද ටිකක් පායලා තියෙන්නේ. හැයි කළු වෙනවා කොහොමත් වැඩ ටික කරගෙන දවල් වෙද්දී එන්න තමයි හදන්නේ මේ හරි අපි බලමු මේ මොකද්ද කරන්න කියලා මේ බලන්නකො කවුද මේ ඉස්සරහින් මේ ඉඳගෙන ඉන්නේ කියලා බයි කියන්නේ යාළුවන්ට බයි කියන්නේ ඔන්න බලන්න ඔය තියෙන්නේ මේ අපේ පාරට යන පාර. ඒ කියන්නේ ගෙදර ඉඳන් අපේ මේ ප්‍රධාන පාරට යන පාර තමයි ඔය තියෙන්නේ. මාර විදියට මඩ වෙලා තියෙන මේ වැස්සත් එක්ක. දැන් ඔය පේනවනේ ඔය පේන්නේ සාමාන්‍යයෙන් අපි ගම. ඔය තියෙන්නේ වෙල්ලෑවල් ඔය පේන්නේ. දැන් ඔතනම තව චුට්ටක් යද්දි ඔතන ඔය බෝ ගහක් පේන්නේ. අන්න එතන තමයි අපේ කුඹුරු ටික තියෙන්නේ. ඔව්. එතන මං ඒ වැඩ කරන ටික තමයි මේ තියෙන්නේ. මේ පාර ගෝයන් හදපු එක තමයි කරේ. වේල් පැත්තේ මං වෙලාවක රවුමක් ගෙනල්ලා මේ පෙන්නන vlog එකකින්. ඔන්න අපි මේ බඩු ටික ගන්න යන්න කලින් වැව රවුමට ආවා. ඔව් උදේ අම්මා කවුපි ටිකක් හදලා තියෙනවා මේ ඒක කාලා බඩු ටික ගන්න යන් කියලා තමයි කියන්නේ. ඔය ඉන්නේ. ඔව් කවුපි කන එක තමයි කරන්නේ. ඔව් වැස්ස වැඩි හින්දා මේ වතුර ඇවිල්ලා තියෙන්නේ මේ. මාරම ලස්සනයි ඈ. අර උඩ පන්සලකුත් තියෙනවා මාර ලස්සන view එකක් තියෙන්නේ. ඔය ඉන්නේ අපේ චූටි පුතත් ඔය. එයා හරි ආසයි වරමට එන්නේ. ඒ හින්දා පොඩ්ඩක් එක්කන් ආවා මෙයා කියපු නිසා. මාරම ලස්සනයි. හයි. උදේ කවුපි වගේක් තිබ්බා. ඒ ටිකක් දැන් කාලා තමයි ඔය කට්ටිය දැන් මේ පොඩ්ඩක් ඉන්නේ. අද පොඩ්ඩක් නිදාස් දවසේ ඉඳලා තමයි කුන්නෑලා ආයේ පොඩි බඩු වගේක් ගන්නත් එක්ක. ඔය ඉන්නේ කට්ටිය. ඔය ඉන්නේ කට්ටිය. ඕන දැන් කුරුණෑගල ඉඳන් එන ගමන් අපි මාස්පත හරියෙන් නැවැත්තුවා මේ මොන හරි තේ එකක් බීලා යන් කියලා. ඊට පස්සේ වැස්සකුත් එන්න හින්දා ඊට පස්සේ කිව්වා මේ අපි මොන හරි කණ්ඩ අරන් යන් කියලා. දැන් ওই දෙන්න ගිහිල්ලා මොන හරි ওই කණ්ඩ ගන්න තමයි ඔය ගියේ. දැන් බලමු මොනවද ගත්තේ? තේ. ඔන්න යාළුවනේ දැන් තමයි ගෙදර ආවේ. හරිම මහන්සි හැබැයි ඈ. ඔන්න දැන් තමයි ආවේ. දැන් මේ අපි අර එන ගමන් මේ කණ්ඩ මොන හරි අරන් ආවා පේස්ටි වගේක් ගත්තා අපි මාස්පති මේ අනේ ටික කාලා දැන් මේ අර සූටි පුතාට මහන්සියට අර නිදාගෙන ඉන්නේ අර සූටි පුතා කමු නේද එහෙනම් හරි මේ අපි මොනවද හදාගත්තේ කිරි බෝතල මයිලෝ බෝතල මයිලෝ තුනක් හදාගත්තා බොන්න මේක කාලා මයිලෝ ටිකක් බොන්න තමයි හදන්නේ හරි එහෙනම් මේ අද vlog එක මෙතනින් ඉවරයිනේ හරි අපි එහෙනම් වෙන ලස්සන vlog එකකින් එනකන් එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න එහෙනම් අපේ channel එක subscribe කරන්න bell icon එකත් click කරන්න එහෙනම් හරි අපි ගිහින් එන්නම් හැමෝටම බුසරණයි